මම දැන් ඉන්නේ බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාව ඉදිරිපිට. මේක ගිය අවුරුද්දේ වසා දැම්මුවා. එතකොට අපිට විශාල අතීතයක් මතක් වෙනවා. මේ සිනමා ශාලාවේදී මම පාසල යන කාලේ දෙවෙනි ගමන චිත්‍රපටය බැලුවා. එච්.ඩී. ප්‍රේමරත්නගේ. එතකොට කැරවෑන් කියන හින්දි චිත්‍රපටය බැලුවා. මේක ලොකු ඉතිහාසයක් තියෙන චිත්‍රපට ශාලාවක්. මම දැන් ඇවිල්ලා ඉන්නවා රොඩ්නි විදාරණපතිරණ මහත්මයා එක්ක චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයෙක් වුණ මේ සිනමා ශාලා ඉතිහාසය ගැන කතා කරන්න. ඉතින් රොඩ්නි දැන් මේ අපි අපේ මතකයේ තියෙන සිනමා ශාලා ගොඩක් වැසීගෙන යනවා. වැහිලා තියෙනවා. දැන් මට මතකයි නම් සමහර ඒවා කියන්නත් ආසයි. ඡායා කෑගල්ල, එතකොට මිනර්වා, ගම්පහ, එතකොට ඕඩියන් ගල්කිස්ස, එතකොට මේ ලිඩෝ බොරැල්ල, එතකොට ඉම්පාලා රාජගිරිය දැන් මේ ඔක්කොම වැහිලා තියෙන්නේ. ඒ රීගල් මීගමුව සහ කොළඹ මේ සිනමා ශාලා දෙකම වැහිලා. රීගල් මීගමුව දැන් ගොඩනැගිල්ලවත් නැහැ. මට මේකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා මෙතන එන්නන්න පුළුවනි. ඉතින් කනගාටුවක් තියෙනවා නේද මේ සිනමා ශාලා ගැන අපි මතක් කරනකොට? ඔව් ගාමිණී, මොකද පරණ අතීතයත් එක්ක බලනකොට ඉතින් අපි චිත්‍රපටි නරඹපු ඒ සිනමා ශාලා වැහිලා යන එක ඇත්තටම කම්පනයක් ඇති කරන දෙයක්. ඉතින් අපි සිනමාවට හැමදාම ආදරේ නිසා ඉතින් අපි බැලුවොත් එහෙම දැන් ගාමිණී සිනමා හල අදටත් බස් එක යනකොට කියන්නේ ගාමිණී හෝල් හන්දිය කියලා. නමුත් ඒ සිනමා හලේ කිසිම දෙයක් දකින්න නැහැ. ඉතින් ඒ වගේ චිත්‍රපට ශාලා ගොඩක් වෙහිලා තියෙනවා. දැන් පාණුදිරේ මගේ උපංගමේ සිනමා ශාලාවක් නැහැ. ඉතින් ඒ කාලේ තිබුණා ජයමිනි ඉම්පීරියල් සිනමා ශාලා දෙකක්, දැන් එකක්වත් නැහැ. පසු ජීවන් කියලා ඒ සිනමා ශාලා එකක් පටන් ගත්තා. දැන් ඒවත් වෙහිලා. ඒ වගේ තියෙනවා පරණ සිනමා ශාලා ගොඩක් වෙහිලා යනවා. අද ඉරිදා වුණාට මේ බොරැල්ල හන්දිය ඉතාම ජනාකීර්ණ මන්සන්දියක්. ඉතින් අපිට මේ ට්‍රැෆික් සද්දයක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ ගැන අපි කනගාටුව ප්‍රකාශ කරනවා. හොඳයි, දැන් මේ සිනමා ශාලා වසී යෑම මේ 90 දශකයේ ඉඳලා වගේ මේක ක්‍රමක්‍රමයෙන් වෙච්ච දෙයක්. ඒ වගේම සිනමා කර්මාන්තයේ යම් පසුබෑමක් අපි මේ කාලේ දැක්කා. එන චිත්‍රපට ප්‍රමාණය අඩු වුණා. එතකොට සිනමාවේ ප්‍රවීණයන් වයසට යෑමත් සමග එතකොට සමහරව අභාව ප්‍රාප්ත වුණා. මේ මෑතකදී අපි මානවී ෆොන්සේකා මහත්මියගේ ආමන්ත්‍රණ උත්සවයේදීත් කතා කළා. ඉතින් එතකොට මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවද? එතකොට වර්ණ චිත්‍රපටියේම ඒ රූපවාහිනියේ සමගත් මේ වැටීමේ සම්බන්ධයක් තියෙනවද? මෙහෙමයි ගාමිණී, මොකද 83 කලබලවලදී තමයි සමහර ඔය ගාමිණී වගේ සිනමා ශාලා පුච්චලා දැම්ම ඇත්තට. ඉතින් ඊට පස්සේ සිනමා ශාලා ආදායම් නැතුව අපි හිතමු 35 mm පෙන්නන ඒවා අපි අර රීල්. ඉතින් ඒ සිනමා ශාලා අද වැහිලා යනවා ක්‍රමෙන්. මොකද ඒ තාක්ෂණේ නැහැ දැන්. ඉතින් ඒ තාක්ෂණේ නැති නිසා ඒ චිත්‍රපටි පෙන්වන්න බෑ. මොකද දැන් මුම්බායි නගරේ තමයි එකම තැනක් තිබුණේ ඔය 35 mm පිටපත් මුද්‍රණය කරන. දැන් ඒක වැහිලා. ඒ කියන්නේ අපි පොසිටිව් ෆිල්ම් වල මේ ෆිල්ම් අපි කරේ. ඒ කියන්නේ ඒවා ප්‍රින්ටිං වලට ඉන්දියාවට ගියේ ඩෙවලොපින් වලට. එහෙමනේ. ලංකාවේ කරා. නමුත් ලංකාවේ කරාට පසු කාලෙක ඒක නැවතුණා. නැවතිලා ඊට පස්සේ අපිට සිද්ධ වුණා ඉන්දියාවට ගිහිල්ලා මේ ඔය පිටපත් මුද්‍රණය කරගන්න. ලංකාවේ කොහෙද කළේ ඒක? සරසවි චිත්‍රකාලේ ඒ කාලේ මේ කළු සුයි චිත්‍රපට මුද්‍රණය කළා. ඉතින් වර්ණ චිත්‍රපට කළුගම සරසවි. ඉතින් ඊට එනකොට වර්ණ චිත්‍රපට මුද්‍රණය කිරීමේ පහසුකම් සලසලා තිබුණා. නමුත් ඉතින් පසු කොහොමද මේ බස් එකක් නවත්තපු නිසා අපිට පොඩ්ඩක් නවත්තන්න වුණා අපේ කතාව. දැන් ආයෙ පටන් ගමු. හොඳයි, මේ එතකොට 83 ජූලි කලබල කාලේ සිනමා ශාලා සහ රසායනාගාර පවා නැති වුණා. එතකොට ජූලි කලබල කාලෙත් අපිට චිත්‍රපට ශාලා සහ රසායනාගාර අහිමි වුණා. නමුත් මම හිතන්නේ මේ අලුත් තාක්ෂණය, වර්ණ තාක්ෂණය එමත් එක්ක ඩිජිටල් තාක්ෂණය එමත් එක්ක තමයි මේ වැටීම ගොඩක් සිද්ධ වුණේ. සිනමා ශාලා නවීකරණය වුණෙත් නැහැ. මේ ගැන මොකද රොඩ්නි හිතන්නේ? මෙහෙමයි ගාමිණී, තාක්ෂණයේ පැමිණීමත් එක හේතුවක් තමයි. ඉතින් නමුත් චිත්‍රපට ශාලා වැසියන්නේ ඒකට ආදායම් නැති හින්දා. ඉතින් ඒවා පවත්වාගෙන යන්න බෑ. ඉතින් මේ අපි මිලිමීටර් 35 ඒවා අපිට පෙන්වන්න විදිහක් නැහැ දැනට. මොකද ඒවා බොම්බායි විතරයි හදන්න පුළුවන්කම තිබුණ. දැන් ඒකත් නැහැ. මිලිමීටර් 35 කියන්නේ දැන් අපි කතා කරන්නේ ස්ක්‍රීන් මේ විත් එක, කියන්නේ ස්ක්‍රීන් එකේ පළල ගැනනේ. දැන් නමුත් ලංකාවේ ගොඩක් ඒකනේ කලේ සිනමාස්කෝප් ආවේ මට මතක හැටියට වැලිකතර චිත්‍රපටයෙන් පස්සේ සිනමාස්කෝප්. දැන් මේවා ඔක්කොම ඇතර ලෙන්සස් ඇනමෝෆික් ලෙන්සස් කියනවා පාවිච්චි කරලා තමයි ප්‍රොජෙක්ටර් එකයි ලෙන්ස් එක බඳු කරලා තමයි මේ වෙනස කරන්නේ. ඉතින් ඕක කරන්න අමාරුද? නෑ මෙහෙමයි ගාමිණී, දැන් ඒ තාක්ෂණය දැන් නෑ. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ. දැන් ඩිජිටල් වලට අපි ගිහිල්ලා තියෙන්නේ.
ඉතින් දැන් ඒක නිසා ඉන්දියාවේ ප්‍රසාද් චිත්‍රාකාරය එතකොට මුම්බායි තියෙන චිත්‍රකාරය හැම එකම ඒ සෙක්ෂන්ස් වහලා අද ඇහුවොත් එහෙම. ඉතින් ඒක නිසා ඒව පෙන්වන්නේ නැහැ. දැන් මිලිමීටර් 35 කියන්නේ ඔය අපේ උදාහරණ දෙකක් දෙන්න සිංහල චිත්‍රපටි කර්මාන්තයෙන් මේ අපිට මතක චිත්‍රපටි ඒ ප්‍රමාණය කරපු ඒ රේෂියෝ එකේ කරපු උදාහරණ දෙකක් තුනක් දෙන්නකෝ. ඔය අපේ සූර්ය චෞර්යා මේ ආවාස ඔය ආදරේ එතකොට චංචල රේඛා ඔය හැම චිත්‍රපටයක්ම කරේ මේ නෙගටිව් පොසිටිව් එහෙම නැත්නම් ඒ නෙගටිව් පොසිටිව් ඒ රේෂියෝ එක මම හිතන්නේ ඔකට කිව්වේ 1.135 කියලා. රේෂියෝ එක. ඔව්. ඒක සිනමාස්කෝප් නෙමෙයි ඊට වඩා අඩු පළලක් කියලා. 35 විතරක් නෙමෙයි අපි කොහොමද ප්‍රින්ට් කරලානේ වෙන්නේ චිත්‍රපටි නෙගටිව් පොසිටිව් නෙගටිව් ෂූට් කරලා ඊට පස්සේ පොසිටිව් ඒ විදිහට තමයි චිත්‍රපටි පෙන්වන්නේ. ඉතින් ඒක ඒ තාක්ෂණය දැන් නැහැ. ඒ තාක්ෂණේ කාලේ අවසන් වෙලා ඉක්ුත් වෙලා තියෙනවා. අපි කලර් ෆිල්ම්ස් ඒ විදිහට කළා නේ. කලර් ෆිල්ම්ස් කරුත් ඒ වගේ. ඒ කලර් ෆිල්ම් කරේත් ඒ විදිහට කොඩක් දැන් උසස් වෙන දවස් කරේ මට තමයි කොඩක් තාම කොඩක් මිල අධික. ඔව්. ඉන්දියාවේ කරේ ඊස්මන් කලර් කියන එකනේ. ලංකාවේ කොඩක් පාවිච්චි කළා. ලංකාවේ සමහර චිත්‍රපටි කොඩක් පාවිච්චි කරා. සමහර ඒවට ගෙවට් ඇක්වා ගෙවට් එක පාවිච්චි කරා. ඒ වගේ ඉතින් ඔව් පූජි කියන එක ඔව් ඇක්වා ගෙවට් එක ඉතින් පූජි එක ඒවා පාවිච්චි කරා මේ එක බ්‍රෑන්ඩ්ස් ඉතින් මම හිතන්නේ අර ඩිල්මන් ජාරත්න මහතා එයා ගෙන්වන්නේ මේ ඕවෝ නැගෙනහිර ජර්මනි ඕවෝ කියන ෆිල්ම් එක බ්ලැක් ඇන්ඩ් වයිට් සමහර කලර් එකක් කරන්නට ඇති. වර්ණත් කරා ඩිල්මන් මට මතක විදියට. නමුත් මේ කොහොම කරත් ඒ තරගයෙන් ඉවතට ගියා සිංහල සිනමා කර්මාන්තයේ රූපවාහිනී ඉඳත කියලා ඔබ හිතන්නේ කොහොමද? මෙහෙමයි ඒකම නෙමෙයි හේතුව රූපවාහිනියේ පැමිණෙත් එක සිනමාවේ ප්‍රේක්ෂකයෝ අඩු වෙන්න පටන් ගත්තා. මොකද චිත්‍රපටි රූපවාහිනියේ පෙන්වනවා. දැන් උදාහරණයක් ඇටියට දිමුතු මුතු ටෙලිනාට්‍ය එකක් ගත්තොත් දිමුතු මුතු කරේ ඩීපීඑන් නිහාල්සිංහ. එතකොට ඔහුගේ තාක්ෂණය සම්පූර්ණ සිනමාවට කිට්ටු ඉදි චිත්‍රපටියක් වගේ. සිනමාවට හුරු ටෙලිනාට්‍ය කියලා අපි කතා කරන. ඉතින් ඒකෙන් හුඟක් දෙනෙක් ගෙයිම ඉඳලා චිත්‍රපටි බලන්න පුරුදු වුණා. ඒ රූපවාහිනී නාට්‍ය. ඉතින් ඒ විතර නෙමෙයි චිත්‍රපටිත් පෙන්වුවා මේ රූපවාහිනියේ. මෙච්චර කාලෙකට අපිට ඒ කාලේ වෙනකන් රූපවාහිනියක අපිට චිත්‍රපටිය බලන්න විදියක් තිබුණේ නැහැ. ශාලාවක නොගිය. නමුත් පසු කාලෙක අපිට පුළුවන් වුණා චිත්‍රපටයක් බලන්න රූපවාහිනිය. ඊට පසු කාලෙක කැසට් එකෙන් බලන්න පුළුවන්. ඊට DVD එකෙන් බලන්න පුළුවන් වුණා. ඉතින් ඒකම විවිධ ප්‍රශ්න ආවා. මොකද ආර්ථික ප්‍රශ්න. පවුලකට ගිහලා චිත්‍රපටිය පහතර පදිනකේ බලන්න විදියක් නැහැ. ටිකට් වල මිල වැඩි වුණා. ඉතින් එතකොට ප්‍රවාහන බස් පහසුකම් වලට නැති වුණා. ප්‍රවාහන පහසුකම් මම හිතන්නේ 9:30 ෂෝ එක නැති වෙන ප්‍රධාන හේතුවක් නේ. ඔව්. 9:30 ෂෝස් බලලා යන්න බස් නැහැ. ඉතින් ඒක නිසා බොහෝ දෙනෙක් මේ ලාභදායි මේ චිත්‍රපටිය බලන්නත් ඕන. ඒකින්ද ඔවුන් බොහෝ වෙලාවට පුරුදු වුණා මේ විදිහට ගෙදර ඉඳලා බලලා ඉතින් ඒක චිත්‍රපටියක් බලන්න පුළුවන්. ෆැමිලි එකක බලන්න පුළුවන්. ගානක් අඩුයි. දැන් චිත්‍රපටිය බලන ගියොත් දරුවොත් එක යම් රස කැවිලි අරන් දෙන්න වෙනවා. IC චොක්ස් අරන් දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. විශාල වේදමක් වෙනවා. විශාල වේදමක් වෙනවා. මොකද අපි දැන් මේ දක්වා අපි කතා කළේ මේ සිනමා කරුවන්ගේ පැත්තේ මේ තාක්ෂණය ගැන. ෆිල්ම්ස් මොන ෆිල්ම්ද පාවිච්චි කළේ ඒ වගේ. නමුත් දැන් අපි සිනමා ශාලා පැත්තෙන් ගත්තොත් මේ විශේෂයෙන්ම දැන් කොළඹ සිනමා ශාලා නවීකරණය වුණා ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට පෙන්වන ඒවා. ලිබර්ටි එකේ ඉස්සර හින්දි පෙන්වුවේ නැහැ. දැන් ඒක ඉංග්‍රීසි සහ හින්දි දෙකම පෙන්වනවා. ඒවා එතකොට මේ ඩිජිටල් සරවුන්ඩ් සිස්ටම්ස් දාලා සම්පූර්ණයෙන් අමුතු ලෝකයකට ප්‍රේක්ෂකයව ගෙනියනවා. නමුත් අපේ මේ ලිඩෝ වගේ සිනමා ශාලා ඒවත් යම් ප්‍රමාණයකට නවීකරණය වුණා. නමුත් අර මට්ටමට ආවේ නැහැ. ඉතින් මේකත් හේතුවක් නේද මේ ප්‍රේක්ෂකයන් ආර්ථික ප්‍රශ්නත් එක්කම ඒකත් හේතුවක් නේද? මේකයි ගාමිණි දැන් ලීඩෝ සිනමාවල ඇත්තටම ඩිජිටල් වලට ගියා. නමුත් ඉතින් ඒක වහලා දැම්මා. ඉතින් සමහරවිට ආදායම් වල ප්‍රශ්නයක් මතුවෙන්නේ නැති. ඉතින් සිනමා දැන් අපේ චිත්‍රපට ශාලා හුඟක් වෙලාවට සිනමා තියෙනවා. ඉතින් එතකොට ඒකට යන්න බැරි කට්ටිය. ඉතින් ඒක හුඟක් වෙලාවට නවීකරණ කරන විශාල මුදලක් යනවා. සිනමා ටිකට් එකක් දැන් කීයක් වෙනවද? එහෙම නෑ. එක සිනමා ශාලාවල ඒ ටිකට්ස් වල ගාණක් තියෙනවා. 500යි 850යි 750යි සමහරවිට ඔය සුකෝකෝබෝගි අපිට shopping malls වල තියෙන සිනමා හල් වල රුපියල් 1200යි සමහර රුපියල් 2000ටත් යනවා. ඉතින් සමහර චිත්‍රපට ශාලාවල මුල් සුමානේ චිත්‍රපට බලන්න ටිකක් වැඩි ගාණක් අය කරනවා. ඊට පස්සේ යනකොට 850ට වගේ වහිනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට ඒකට දොස් කියන්න බෑ. මොකද ඕන් හදන්නේ කොහොමද මේ සිනමා ශාලා නඩත්තු කරගෙන යන්නේ. ඉතින් අපි ඔය සුකෝකෝබෝගි සිනමා ගැන කතා කරනවා නම් එතකොට ඔය අපි හිතමු shopping malls වල දින මම බලලා තිනවා තනි මට පෙන්නපු චිත්‍රපටි ඉංග්‍රීසි චිත්‍රපටි පෙන්නපු අවස්ථාවල් තියෙනවා.
ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. තනියම ඉන්නේ. තනියම මම වෙන කවුරුත් නැහැ. වෙන කවුරුත් නැහැ. මම චිත්‍රපටි කීපයක් එහෙම බැලුවා. දැන් මේ ළඟදිත් මම චිත්‍රපටි බලන්න ගියාම මම ඇහුවා කී දෙනෙක් ඉන්නවද නෑ මම විතරයි ඉන්නේ. මං කිව්වා මට එහෙම බලන්න කම්මැලි කියලා. නමුත් ටිකක් වෙලා යනකොට කීප දෙනෙක් ආවා. නමුත් මං හිටියා කියලා නෙමෙයි ඒගොල්ලෝ චිත්‍රපටි ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ කියලා. නමුත් මේ ඒ කොහොම හරි සිනමා ශාලා වැහෙන්නේ දුවනවා. නමුත් මේවා වැහෙනවා. සමහරට මේක අයිතිකරුවන්ගේ ආර්ථික තත්ත්වය ගැන යම්කිසි අදහසක් ඒකෙන් අපිට ගන්න පුළුවන් ඇති. දැන් එකක් ගාමිණී සිනමා ශාලා ඉස්සරහදී සිනමා ශාලා ඉතා විශාලයි. ඉතින් ඒව නඩත්තු කරන්න ගොඩාක් වියදම් යනවා. ඉතින් ඒ වගේ විදිලා ප්‍රේක්ෂකයෝ එන්නේ නැහැ. අපිට දැන් ලිඩෝ සිනමා ශාලා විශාලයි. දැන් රිප් සිනමා හාල ගත්තොත් විශාල සිනමා ශාලා දැන් ඔවුන්ගේ දැන් පාවිච්චි කරන්නේ මම හිතන්නේ බැල්කනියේ ඒ ආසන ප්‍රමාණය විතරයි. දැන් ලිබර්ටි ගත්තොත් එහෙම බැල්කනියයි පහළ කොටසයි දාලා චිත්‍රපට ශාලා දෙකක් බවට මේ පත් කරලා දැන් ඒගොල්ලෝ සිනමා ශාලා දෙකක් විදිහට අරගෙන යනවා. ඉතින් කුඩා සිනමා ශාලා. ඉතින් ඒක හේතුව තමයි ඒ තරම් ප්‍රේක්ෂකයෝ ඉන්නේ නැහැ චිත්‍රපටි බලන්න. විශේෂයෙන් සිංහල චිත්‍රපටි බලන්න එන ප්‍රේක්ෂකයෝ අඩු වෙලා තියෙනවා. කොහොම හරි මේ අපි මේ සිනමා ශාලා අසල ඉඳගෙන මේක කතා කිරීම දැන් අපිට නම් සතුටක් කනගාටුවක් දැනුණට මොකද මේවා තියෙන ඉතිහාසය අපිට මතක් වෙනකොට ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් අපි අදහස් කරන්නේ අනේ ඒ දැනුම අපි ලැබපු සතුට වින්දනය ඒ ගැන අදහසක් ඔබට ලබා දෙන්න. මොකද සමහර විට ඔබට ඒ අත්දැකීම නැති වෙන්න පුළුවන්. මේ සිනමා ශාලා හුඟක් වෙලාවට දැන් දකින්නත් නැහැ. ඉතින් අපි මේ සීරීස් එක අනිත් තැන් වලට ගිහිලා කරනවා. දැන් අපි ඊළඟට හැම වෙලේම බොරෙල් රික්ස් එක ඒක තවමත් තියෙනවා. අපි රොඩ්නි මහතා සමග එතනදී හැම වෙලේම කතා කරමු. මේක බලලා සතුටක් දැනුමක් ලැබුණා නම් කරුණාකරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි නැවත හමු වෙමු.